ඔන්න අදත් ඔයාලා හැම්ස්ටර් ශ්‍රී ලංකා YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මගෙන් ගොඩක් දෙනා අහපු හැම්ස්ටර්ස්ලට හැදෙන ලෙඩ රෝග මොනවද? ඒවට විසඳුම් මොනවද කියලා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔන්න අද අපි කතා කරන්න යන පළවෙනි රෝගය තමයි වෙට් ටේල් කියන රෝගය. ඒ කියන්නේ අපිට හැදෙනවා වගේ ඒ හැම්ස්ටර්ස්ලට හැදෙන බඩේ අමාරුවක්. දැන් අපි බලමු මෙයාලට මේ රෝගය කොහොමද වැළඳෙන්නේ කියලා. මේ රෝගය එයාලට හැදෙන්න පුළුවන් එයාලා ස්ට්‍රෙස් වෙලා හිටියොත්, අපිරිසිදු කූඩුවේ හිටියොත්, එතකොට තව බෝ වෙන බැක්ටීරියා වගේම කෑම වලින් උනත් එයාලට ඒ රෝගය හැදෙන්න පුළුවන්. දැන් බලමු ඔයාගේ සුරතලාට මේ රෝගය වැළඳීලා නම් කොහොමද අඳුරගන්නේ කියලා. එහෙම මේ වෙට් ටේල් කියන රෝගය හැදුනට පස්සේ එයාලගේ පිටුපස තෙත් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම දියරව තමයි මුත්‍රා හා මල පහ යන්නේ. ඒ වගේම බොහෝ විට කම්මැලි කමින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. මේ රෝගය වැළඳුන සුරතලාට ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මුලින්ම අනිවාර්යෙන්ම පශු වෛද්‍ය කෙනෙක්ට පෙන්නන්න. ඒ වගේම ඔයාලට ගෙදරදී පුළුවන් කූඩුව පිරිසිදුව වගේම හොඳට උණුහුම්ව තියාගන්න පුළුවන්. ස්ට්‍රෙස් අඩු කරන්න. ඒ වගේම සොෆ්ට් ෆුඩ් දෙන්න. ඒ කියන්නේ තම්බාගත් බත්, තම්බාගත් එළවලු දෙන්න. හැබැයි ස්වල්පයක් දෙන්න. ඒ වගේම වෙනත් හැම්ස්ටර්ස්ලා ඉන්නවා නම් එයාත් එක්ක ඒ හැම්ස්ටර්ලාගෙන් අයින් කරන්න. මොකද ඒ හැම්ස්ටර්ලටත් ඒ රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් කූඩුව පිරිසිදු තියෙන්න ඕනේ. කූඩුව අනිවාර්යෙන් සතියකට එකවරක් හෝ දෙවරක් පිරිසිදු කරන්න. ඒ වගේම හදිස්සියෙම කෑම වෙනස් කරන්න එපා. කෑම ඒ දුන්න කෑමම දෙන්න එයාට. ඒ වගේම මේ දරුණු වුණොත් දවස් 2-3ක් විතර ඒ රෝගය වැළඳී තිබුණොත් මරණය වුණත් එයාලට ළඟා වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම පශු වෛද්‍ය කෙනෙක්ට පෙන්නන්න. ඔන්න එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම මේ හැම්ස්ටර්ස්ලට හැදෙන ලෙඩ රෝග සම්බන්ධ ප්ලේලිස්ට් එකක් තමා කරන්නේ. මේ පළවෙනි එපිසෝඩ් එක තව වීඩියෝ එන්න තියෙනවා. ඒ වීඩියෝත් බලන්න ඕනේ නම් මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. Thank you for watching.